5. අද අප්‍රේල් 19. මම යන ලෑස්තියෙන් අපි ගමේ පන්සලේ අවුරුදු උත්සවය බලන්න. අපි යනකොට නම් අවුරුදු උත්සවේ පටන් ගන්න තිබ්බේ. හැබැයි කිසිම අයිටම් එකක් නම් පටන් ගන්න තිබ්බේ නෑ. මේ තියෙන වෙල්කම් ඩාන්ස් එක. හයිම ලස්සනට මේ නංගිලා ඩාන්ස් කරා. මේ ඉන්න අපේ ලොකු මාමගේ පුතා ලවි. එයාම ලැජ්ජකාරයෙක්. මේ චානු. එයාටම ලැජ්ජකාරයෙක්. මේ රිසාදි. මැරතන් තරගෙන පටන් ගත්තා. මේ පොඩ්ඩෝ හරිම ආසාවෙන් තමයි මේ හැම තරගකටම සහභාගී වුණේ. එයාලා හරි ආසාවෙන් මේ හැමදේම කරේ. ගොඩ මාතන්නේ අපේ හිටපු අපේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය අපේ දෙල්ලෙනි දිනේට අපි ආරාධනා කරන මෙහි ගොඩක් තරග මේ අවුරුදු උත්සවයේ තිබ්බා. ඒ අතරින් කීපයක් තමයි මට වීඩියෝ කරගන්න හම්බුනේ. ඒ අතරතුරේ සිසිල් පැන් සංග්‍රහයකුත් ලෑස්ති කරලා තිබ්බා. ලස්සන නර්තනාංග මේ අවුරුදු උත්සවේ පුරාවටම දකින්න ලැබුණා. පස්සට වෙන්න හැබැයි එයා මට ඔයා මට මනපනංගන් අපි චුත්තාලයන් ඉතිරි කළබන් ඔයා මට මනපනංගන් ආරය දෙන්න. ආනන්ද වෙනවා හරි.
සැඟවුණු කාසිය දෙනවා මෙන්න මේ වගේ ඕනේ අස සැකෝන භාණ්ඩය ගැන ඉඟියක් කියනවා නම් මේ 6 ශ්‍රේණි සිට 10 ශ්‍රේණි දරුවන්ට ඉදිරිපත් වෙන්න පුළුවන් උපාලි වර්ගදෙනි මහත්මයා ඒ සඳහා සූදානම් සිටිනවා. අපලොමන වතුර ප්ලේන්ස් පෙරලා ආරම්භ කොටපු තරගය අවසාන අධියරට පැමිණ තියෙන බව හඬට හිත සනසා මුදංග හඬ රැවුදෙන්නා උරු මකුලට දෙන් මනිනා නුඹලකින්ම මායිනා හිතේ අරුම කියාගන්න සිටිනා තැන කොතනා හිරියුතුරන අරු නෙල්ලට අදනා රුමෙව්වා හැදරනානන් ගොයමින් සෙනෙහස උතුරන්නා වසන්තයට මල් වැස්සක් දල්හින අරන්හිනා මෙන්න අන්න මේකයි කොන්දේසිය අහගන්නකෝ ඔය ළමයි මන්ට එක ගානකට ඉන්න හරිද හැබැයි එයා මට ඔයා මට මනාපනංගන් අපි චුත්තාලයන් මෙතිරි කලගන් ඔයා මට මනාපනංගන් ඉතින් මේ විදිහට තමයි ගමේ පන්සලේ අවුරුදු අද තිබ්බේ. හැමදේම ලස්සනට සිද්ධ වුණා, ලස්සනට ප්ලෑන් කරලා තිබ්බා, හරිම ලස්සනට ඕගනයිස් කරලා තිබ්බා. අපේ පන්සලේ හාමුදුරුවෝ දහම් පාසලේ දරුවොත් එක්ක තමයි මේ අවුරුදු උත්සවේ සූදානම් කරලා තිබ්බේ. ඇත්තටම හරිම ලස්සනයි. වීඩියෝ එක මෙතනින් ඉවරයි. See you next time. Bye.